අවසාන මාස දෙකේ මම කොහොම හරි ගේමක් ගහලා ඒ තුනක් ගන්නවා කියන මයින්ඩ්සෙට් එකේ ඉන්නවනම් ඉතින් පාඩම් කරද්දී නිකන් කියවගෙන යන්නේ නෑ. මම කියලා දුන්නානේ කලින්ම ඔයාලා දැනගන්න ඕනේ කරුණු තුනක් ස්මාර්ට් විදිහට වැඩ කරද්දී. ඉතින් ඒ විදිහට තමයි වැඩ කරන්න ඕනේ. දෙන්න රිවයිස් කරන්න රිවිෂන් පීරියඩ් එකකුත් මම ඉන්ක්ලූඩ් කරලා තියෙනවා මේ ප්ලෑන් එකේ. දෙකේ ප්ලෑන් එක. ඉතින් මේ ප්ලෑන් එක වොල්පේපර් එකක් විදිහට ඔයාලට ෆෝන් එකේ දාගන්න පුළුවන් විදිහට මම හදලා තියෙනවා. ඉතින් එතකොට ඔයාලා ෆෝන් එක ගන්න හැම වෙලේම ඔයාලට පේනවා ඔයා දැන් මොකද කරන්න ඕනේ. ඒ වගේම මගේ ටාගට් එක හැම වෙලේම ඔයාලට මතක් කරනවා. So ටෆ් විදිහට අපේ පැන්චන්ට ඔයාලා කැමති එකක් ඉතින් ඩවුන්ලෝඩ් කරලා ඒක වොල්පේපර් එකට දාගන්න. අපි ඉතින් මොලේ කල්පනා කරලා ස්මාර්ට් විදිහට තමයි වැඩ කරන්න ඕනේ. පේපර් එකේ 80%ක් මාල්ට ස්කෝර් කරන්න පුළුවන්. ඔයා සිලබස් එකේ 20%ක් විතරක් පාඩම් කරලා තියෙනවා නම්. පැසිව් ලර්නින් නම් කරන්නේ දැන්ම ඒක නවත්තන්න මොන විදිහටද මේ ප්‍රශ්න ආවහම ඒව ඇප්ලයි කරන්න කියලා. මම කියලා දීලා තියෙනවා ඔයාලට අපි තියාගන්න ඕනේ කරෙක්ෂන් ඩයරි එකක්. Hello besties! Welcome back to my YouTube channel! A-level වලට හරියටම තව මාස දෙකයි තියෙන්නේ. මම වැඩක් කරන්න පාඩම් කරන්න හිතලවත් නැහැ. ඉතින් මේ මාස දෙකේ මම අද ඉඳලා වැඩ කරන්න ගත්තොත් මට ඒ තුනක් ගන්න පුළුවන් වෙයිද? ඒ තුනක් අරගෙන රෑන්ක් එකක් ගන්න පුළුවන් වෙයිද? ඉතින් ඔයත් මේ අවසාන මාස දෙකේ මම කොහොම හරි ගේමක් ගහලා ඒ තුනක් ගන්නවා කියන මයින්ඩ්සෙට් එකේ ඉන්නවනම් හැබැයි ඔයාට හරි ප්ලෑන් එකක් නැති කෙනෙක් නම් ඉතින් ඔයා ප්ලෑන් එකක් හොය නම් ඉන්නේ මේ මාස දෙකේ කොහොමද වැඩ කරන්නේ කියලා ඔයා හරිම වීඩියෝ එක තමයි ඕපන් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ මාස දෙක ඇතේ ඒ තුනකට යන්න. ඉතින් අපි හાર્ඩ් විදිහට නැතුව කොහොමද ස්මාර්ට් විදිහට වැඩ කරලා මේ මාස දෙක ප්ලෑන් කරන්න කියලා මේ වීඩියෝ එකෙන් බලමු. ඉතින් මේ වීඩියෝ එකේ ගොඩාක්ම වැදගත් ගොඩාක්ම ඔයාට ඕන කරන දේ තමයි දවස් 60 ප්ලෑන් එක. ඉතින් මේ දවස් 60 ප්ලෑන් එකේ ඔයාට සිලබස් එක සබ්ජෙක්ට් තුනට අදාළ සිලබස් එක කොහොමද පාඩම් කරලා ඉවර කරගන්නේ? ඊට පස්සේ ඔයා කොහොමද පාස් පේපර්ස් කරන්නේ? ඒ වගේ මේ කරපු දේවල් මේ හැමදේම රිවයිස් කරන්න රිවිෂන් පීරියඩ් එකකුත් මම ඉන්ක්ලූඩ් කරලා තියෙනවා මේ ප්ලෑන් එකේ. ඉතින් මේ ප්ලෑන් එක මොකක්ද කියලා දැනගන්න මේ ප්ලෑන් එකේ දවස් කොහොමද බෙදලා තියෙන්නේ කියලා දැනගන්න ඔයාට මේ වීඩියෝ එකත් එක්ක ඉතින් දිගටම එකතු වෙලා හිටියොත් බලා ගන්න පුළුවන්. guys ඉතින් මේ වීඩියෝ එක අවසානයේ මම ඔයාලා එක්ක ෂෙයා කරගන්නවා රෝඩ් මැප් එකක්. ඒ කියන්නේ ඔයාලගේ මේ මාස දෙකේ ප්ලෑන් එක. ඉතින් මේ ප්ලෑන් එක වොල්පේපර් එකක් විදියට ඔයාලට ෆෝන් එකේ දාගන්න පුළුවන් විදියට මම හදලා තියෙනවා. ඉතින් එතකොට ඔයාලා ෆෝන් එක ගන්න හැම වෙලේම ඔයාලට පේනවා ඔයා දැන් මොකද කරන්න ඕනේ. ඒ වගේම මගේ ටාගට් එක හැම වෙලේම ඔයාලට මතක් කරනවා. So besties අපිට ඉතුරු වෙලා තියෙන්නේ හරිම චූටි කාලයක්. ඉතින් මේ කාලය ඇතුළත ගොඩක් මහන්සි වෙලා හાર્ඩ් විදියට පාඩම් කරන්න බෑ. අපි ඉතින් මොලේ කල්පනා කරලා ස්මාර්ට් විදියට තමයි වැඩ කරන්න ඕනේ. ඉතින් මේ ස්මාර්ට් විදියට වැඩ කරන්නේ කොහොමද? ස්මාර්ට් විදියට වැඩ කරද්දී අපිට කරුණු තුනක් ගැන තේරුම් ගන්න ඕනේ. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් ඔයාලා තේරුම් ගන්න ඕන කරුණු තුන මොනවද කියලා. First one 80-20 rule. besties ඔයාලා දන්නවද ඔයාලගේ පේපර් එකේ 80%ක් මාල්ට ස්කෝර් කරන්න පුළුවන් ඔයා සිලබස් එකේ 20%ක් විතරක් පාඩම් කරලා තියෙනවා නම්. ඉතින් ඒක වෙන්නේ මෙහෙමයි. ඔයාලගේ සිලබස් එකේ ගොඩක්ම questions අහන්නේ 20%ක් වගේ තියෙන සිලබස් ඒරියා එකෙන්. එතකොට මේ ඒරියා එක මොකක්ද කියලා ඔයා හරියටම තේරුම් ගත්තා කියන්නේ ඔයාට මාක්ස් 80%ක් මේ කියන්නේ 80%ක්ම ඔයාට ස්කෝර් කරන්න පුළුවන් ඔයාලගේ පේපර් එකේ. ඉතින් ඔයාලා මේකෙන් තේරුම් ගන්න ඕනේ දේ තමයි ඔයාලා සිලබස් එක අරගෙන A to Z බලාගෙන පාඩම් කරගෙන කියව යන්න ඕනේ නැහැ. ඔයාලට පේපර්ස් කීපයක්ම ඇනලයිස් කරලා බලන්න පුළුවන් මොන ඒරියාස් වලින්ද වැඩිපුර ඔයාලගේ questions අහලා තියෙන්නේ කියලා. ඉතින් එතකොට ඔයාලට තේරෙනවා ඔයා වැඩිපුර අවධානය දීලා පාඩම් කරන්න ඕනේ මොන ඒරියා එකෙන්ද කියලා. ඉතින් ආයෙත් ඔයාලා A to Z පාඩම් කරගෙන කියවගෙන යන්න ඕනේ නැහැ. ඔයාලට highlight කරගෙන පාඩම් කරන්න 20%ක වගේ සිලබස් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ ටික හරියට අඳුරගන්න එක ඉතින් ඔයාගේ අතේ තමයි තියෙන්නේ. Second one active versus passive study. ඉතින් මේ active versus passive study කියන්නේ මොකක්ද? ඔයාලා පාඩම් කරන මෙතඩ්ස් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයත් පොත දිහා විතරක් බලාගෙන පොත කියවගෙන යන එකට නම් පාඩම් කරනවා කියන්නේ ඒකට තමයි අපි කියන්නේ passive learning කියලා. ඉතින් මේ passive learning කියන එක ගොඩක් අසාර්ථක පාඩම් කරන විදියක්. ඉතින් ඔයා මේ passive learning නම් කරන්නේ දැන්ම ඒක නවත්තන්න ඕනේ. පොත දිහා විතරක් බලාගෙන අපිට පොත දිහා බලන් හිටියා කියලා ඔළුවට යන්නේ නැහැ මේ concepts. ඒ නිසා දැන් මේ විදිය නවත්තලා අපි active learning එකට මාරු වෙන්න ඕනේ. ඉතින් මොකද්ද මේ active learning කියන්නේ? ඉතින් මේ active learning එකේදී
අපි අපේ මොලේ මහන්සි කරනවා. අපි මහන්සි කරලා අපි ඉගෙනගත්ත දේවල් ආයෙ හොඳට රීබිල්ඩ් කරනවා. අපි ඒවා මතක් කරගන්න විදිහක් තමයි මේ ඇක්ටිව් ලර්නින් එකෙන් වෙන්නේ. So besties, ඔයාලට ඉතින් මේ ඇක්ටිව් ලර්නින් කරන්න පුළුවන් මෙතෙස් ගොඩක් තියෙනවා. ඔයාලට ෆ්ලෑෂ් කාඩ්ස් හදන්න පුළුවන්, ඒ වගේම ඔයාලට මයින්ඩ් මැප්ස් හදන්න පුළුවන්. ඉතින් ඒ වගේම වැදගත් දෙයක් තමයි ඔයාලට පුළුවන් පාස් පේපර්ස් කරන්න. ඉතින් මෙන්න මේ දේවල් වලින් අපේ ඔළුව අපේ මොලේ මහන්සි වෙලා වැඩ කරන්න ගන්නවා. එතකොට පරණ පාඩම් එහෙම එකට කනෙක්ට් කරලා ඒ concepts එකට කනෙක්ට් කරලා අපේ මොලේ රීබිල්ඩ් කරනවා, රීකෝල් කරනවා අපි කලින් පාඩම් කරපුවා. ඉතින් ගොඩාක් වැදගත් මේ ඇක්ටිව් ලර්නින් කරන එක. Third one, exam technique. ඔයාලා ඉතින් කොච්චරක් හොඳට concepts ඔක්කොම තේරුම් අරගෙන අවබෝධ කරගෙන පාඩම් කරලා තිබුණත් වැඩක් නැහැ. ඔයාලා දන්නේ නැත්නම් කොයි විදිහටද මොන විදිහටද මේ ප්‍රශ්න ආවහම ඒව ඇප්ලයි කරන්න කියලා. අපි ඉගෙනගත්ත concepts ප්‍රශ්න ආවට පස්සේ ඒවට ඇප්ලයි කරන්න තමයි අපි ඉගෙන ගන්න ඕනේ. කොච්චර පාඩම් කරලා තිබුණත් ඉතින් ඔයාට ඒක හරියට ඇප්ලයි කරන්න බැරි නම් හරි අවස්ථාවේදී ඔයාට ඒකකට යන්න බෑ. ඉතින් ඔයා පාඩම් කරලා තියෙනවා නම් ඉතින් මේක ලොකු අමාරු දෙයක් නෙවෙයි concept එක මොන තැනටද apply කරන්න කියලා දැනගන්න. ඉතින් ඔයා pass papers analyze කරලා pass papers කරන එකෙන් වෙන්නේ ඔයා දන්නවා මෙන්න මේ syllabus area එකෙන් questions අහන්නේ මේ විදිහට. එතකොට මේකට අදාළ concept එක මේක. ඒකට answers ලියන්න ඕනේ මෙන්න මේ විදිහට කියලා ඔයාට තේරුම් ගන්න පුළුවන්. So guys, now I'm going to share the most important 60 days 3A study planner. ඉතින් අපි මේ දවස් 60න් ඒ තුනක් ගන්න plan එකේ stages නැත්නම් phases තුනක් තියෙනවා. ඉතින් ඒ stages තුන තමයි first one foundation, second one strategy, third one refine. ඉතින් අපි බලමු මේ phases තුන නැත්නම් මේ stages තුන මොනවද කියලා එකින් එක මම දවසත් බෙදලා තියෙනවා. ඔයා මේ කාලෙ වෙද්දි මේ stage එක ඉවර කරලා ඊළඟ stage එකට යන්න ඕනේ කියලා. Phase 1 foundation. Besties, so I think මේ period එකේ කරන්න ඕනේ foundation එක බලන එක. ඒ කියන්නේ ඔයා පළවෙනි දවස් 20, ඒ කියන්නේ පළවෙනි දවසත් 20 වෙනි දවසත් ඇතුළත ඔයා පාඩම් කරලා ඉවර කරන්න ඕනේ ඔයාලගේ syllabus එක. subject තුනේ ඔයාගේ syllabus එක notes අරගෙන පාඩම් කරන්න ඕනේ. ඉතින් පාඩම් කරද්දී නිකන් කියවගෙන යන්නේ නෑ. මම කියලා දුන්නානේ කලින්ම ඔයාලා දැනගන්න ඕනේ කරුණු තුනක් smart විදිහට වැඩ කරද්දී. ඉතින් ඒ විදිහට තමයි වැඩ කරන්න ඕනේ. නිකම්ම syllabus එක කියවගෙන යන්නේ නැහැ. ඔයාලා active learning කරන්න ඕනේ. එතකොට mind maps ඔයාලා මේ අවස්ථාවේදී ගහන්න ඕනේ. එතකොට ඔයාලා දැනගන්න ඕනේ ඔයාලා වැඩ කරද්දී නිකම්ම පාඩම් කරන් යන්නේ නැහැ. pass papers බලලා කොහොමද ප්‍රශ්න අහන්නේ කියලා දැනගෙන වැඩිපුරම අවධානය දෙන්න ඕනේ. කොටස් තියෙනවනේ පාඩම් වල. අන්න ඒව හොඳට පාඩම් කරන්න ඕනේ. ඔයාලට මතක ඇති කියලා හිතනවා මම 80-20 rule එක එහෙම. ඉතින් ඒ විදිහට තමයි ඔයාලා වැඩ කරන්න ඕනේ. guys, ඉතින් පළවෙනි දවස් 20 ඉවර වෙද්දී ඔයා දන්නවා මොන වගේ concepts ද වැඩිපුර ප්‍රශ්න අහලා තියෙන්නේ කියලා pass papers වල. ඉතින් ඔයා දන්නවා එතකොට ඔයාගේ 80% marks ගන්න නම් 120ක් තියෙන සිලබස් එක මොකක්ද කියලා. කියන්නේ සිලබස් එකේ 120 areas ටික ඔයා දැන් දන්නවා. ඒ වගේ මේ 120ට අදාළව ඔයා ලස්සනට mind maps ගහලා ඒ ඔක්කොම concepts දැන් ඔළුවේ දාගෙන තමයි ඉන්නේ. Phase number 2 strategy. Besties, මේ තියෙන ඉතින් අපේ battle round එක. ඉතින් අපි මේ stage එකේදී ඒ කියන්නේ දවස් අපේ 21 වෙනි දවසේ ඉඳලා 50 වෙනි දවස වෙනකන් දවස් 29ක් තියෙනවා ඔයාට pass papers practice කරන්න. ඉතින් 20 වෙනි දවස වෙනකම්ම ඔයා කරේ syllabus එක හොඳට පාඩම් කරලා අවශ්‍ය විදිහට mind maps එකම හදාගෙන concepts හොඳට තේරුම් ගත්ත එක. ඉතින් දැන් ඔයාට අවස්ථාව ලැබිලා තියෙන්නේ pass papers practice කරන්න. එතකොට ඉතින් ඔයා එක දවසකට එක pass paper එක ගානේවත් practice කරන්න ඕනේ. ඒත් ඉතින් ඔයාලට time ඕන තරම් ඇති pass papers දෙකකට උනත් යන්න. ඔයාලට පුළුවන් විදිහට ඔයාලට තේරෙන විදිහට තේරුම් ගන්න පුළුවන් විදිහට ඒ time එක හදා ගන්න. ඉතින් අනිවාර්යයෙන්ම මේ දවස් ඔයාලා waste කරන්නේ නැතුව pass papers කරන්න ඕනේ. ඉතින් pass papers කරද්දී මම කියලා දීලා තියෙනවා ඔයාලට අපි තියාගන්න ඕනේ correction diary එකක්. ඒ කියන්නේ pass papers වල වැරදුන ගණන් හරි වැරදුන ප්‍රශ්න ඒ ඔක්කොම ලියන්න වෙනම පොතක්. ඒ වගේම ඔයාලා pass papers කරද්දී අනිවාර්යයෙන්ම time තියන්න ඕනේ. time තියලා තමයි pass papers practice කරන්න ඕනේ. එතකොට ඔයා exam එකට ගියාම කිසිම බය වෙන්න දෙයක් නැහැ. ඔයාට පුළුවන් time එකට pass papers කරලා තියෙන නිසා හරියට time එකට ඔයාට ඉවර කරගන්න පුළුවන් papers. මොකද ඔයා දන්නවා කොහොමද මේ වෙලාවෙදී මෙන්න මේක ඉවර කරන්න ඕනේ. මෙන්න මේ වෙලාවෙදී මේ ඊළඟ ගාන පටන් ගන්න ඕනේ. අන්න ඒ දේවල් ඔක්කොම ඔයාගේ ඔළුවේ තියෙනවා. මම ඕනතරම් subjects පාඩම් කරන විදිය පවා theory පාඩම් කරන්නේ ගණන් තියෙන subjects පාඩම් කරන්නේ කොහොමද? මේ හැම දෙයකම මම වීඩියෝස් උත් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලා ඒවත් බලන්න. ඉතින් correction diary review එක ගැන මම තව වෙනම විස්තර කරලා තියෙනවා මගේ වීඩියෝස් වල. ඔයාලා තව ඒවා බලලා තව tips එහෙම ඉගෙන ගන්න. Phase number 3 refinement. Besties, only ඉතින් දැන් දවස් 50ක්ම ගෙවිලා ඉවරයි. තව දවස් 10යි ඔයාට ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මේ golden time එකේ ඔයා කරන්න ඕනේ මොනවද?
ඉතින් මේ අවසාන දවස් 10 ඔයා correction diary review එකක් කරන්න ඕනේ. ඔයාගේ past papers වල ඔයා past papers practice කරද්දි වැරදුන දේවල් correction diary එක ලියනවනේ. අන්න ඒකේ වැරදුන දේවල්, වැරදුන ගණන්, වැරදුන ප්‍රශ්න ආයෙ කරන්න පුළුවන්ද කියලා ඔයා ටෙස්ට් කරගන්න ඕනේ. ඒ වගේම ඔයාට ඉක්මනින් අමතක වෙන concepts තියෙනවා නම් ඒවා මතක් කරගෙන ඒ knowledge එක refresh කරගන්න තමයි මෙන්න මේ period එක තියෙන්නේ. guys ඔයාලා මෙන්න මේ අවසාන දවස් 10 මේ වැරදි ටික නම් කරන්න යන්න එපා. සමහර විට ඔයාගේ යාළුවෙක් අලුත් concept එකක් කියලා දෙන්න පුළුවන්. ඔයා සමහරට අලුත් දෙයක් ඉගෙන ගන්න try කරන්න පුළුවන්. අන්න ඒ දේවල් නම් කරන්න යන්න එපා. මොකද ඔයා දැන් හොඳට past papers analyze කරලා අවශ්‍යම 120 ඒ කියන්නේ 180 mark එකට යන්න අවශ්‍යම 120 syllabus එක ඔයා හොඳට පාඩම් කරලා concepts තේරුම් අරගෙන ඉන්නේ. ඉතින් ඔයාලට කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඔයාට හොඳ mark එකකට යන්න පුළුවන්. ඒකකට යන්න පුළුවන් මේ විදිහට වැඩ කරොත්. ඉතින් මේ අපේ අවසාන stage එකේ refinement කියන stage එකේදී ඔයා කරන්න ඕනේ ඔයා කලින් පාඩම් කරපු concepts අමතක වෙන ඒවා, ලේසියෙන් අමතක වෙන ඒවා ආයෙ මතක් කරගන්න. ඒ වගේම ඔයා කලින් stage එකේදී practice කරා past papers ගොඩක්. ඒ past papers වල වැරදුන දේවල් correction diary එක අරගෙන ඒවා review කරන්න ඕනේ. ඒ වගේම අලුත් concepts ඉගෙන ගන්න යන්න එපා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර අපි ඉගෙනගෙන තියෙන ඒවා හොඳටම ඇති දැන් වෙද්දි. So besties ඉතින් අපේ 60 days 3A's study plan එක මෙතනින් ඉවරයි. ඔයාලා ඉතින් හොඳට මතක තියාගන්න ඕනේ දෙයක් තමයි ඔයාලා පාඩම් කරද්දී හැම වෙලෙම ඒ දේවල් ආයෙ මතක් කරගන්න ඕනේ. ඒ කියන්නේ අපේ stage 1 එකේ, කියන්නේ phase number 1 එකේ අපි syllabus එක පාඩම් කරන්න ඕනේ. අන්න ඒවා අද පාඩම් කරපුවා ඔයා ආයෙ review කරන්න ඕනේ. නැත්නම් ඔයාට අමතක වෙනවා. ඉතින් active recall කරන්න ඕනේ. ඒ වගේම එතකොට ඔයා past papers කරද්දී ඔයාගේ correction diary එක ආයෙ බලන්න ඕනේ. correction diary review එක කරන්න ඕනේ. ඒ දේවල් ඉතින් අමතක කරන්න එපා. මොකද අපි අලුත් concept එකක් ඉගෙන ගත්තා කියන්නේ අපිට අලුත් මේක. එතකොට අපිට අලුත් නිසා ඒක ඉක්මනින්ම අමතක වෙන්න පුළුවන්. ඉතින් අමතක වෙන එක වළක්වා ගන්න තමයි අපි ආයෙත් ඒ දේවල් පාඩම් කරන්නේ, ආයෙත් ඒ දේවල් මතක් කරගන්නේ. So besties මම ඉතින් අපේ වීඩියෝ එකේ මුලින්ම ඔයාලට promise වුණානේ ඔයාලා එක්ක මේ අපේ 60 days 3A's ගන්න study plan එකේ wallpapers share කරගන්නවා කියලා. ඉතින් මම wallpapers දෙකක් share කරලා තියෙනවා. ඉතින් එකක් cute විදියට අපේ පැංචියන්ට, අනිත් එක ඉතින් ටිකක් tough විදියට අපේ පැංචන්ට. ඔයාලා කැමති එකක් ඉතින් download කරලා ඒක wallpaper එකට දාගන්න පුළුවන්. ඉතින් ඔයා phone එක ගන්න හැම වෙලේම ඔයාට මතක් වෙනවා ඔයාගේ 3A's target එක. ඒ වගේම තමයි ඔයා දන්නවා එතකොට ඔයා දැන් ඉන්නේ මොන stage එකේද? දැන් මම ඉන්නේ past papers කරන stage එකේ නම් අද past papers කරන්න ඕනේ කියන එක ඔයාගේ ඔළුවට මතක් වෙනවා. ඉතින් මේ wallpaper එක ගොඩක් වටිනවා. ඉතින් ඔයා distract වෙන්නේ නැහැ. ඔයාව track එකේ තියාගන්න පුළුවන්. ඒ නිසා ඉතින් හැමෝම wallpaper එකට දාගන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාලා Instagram ඉන්නවනම් ඔයාලට පුළුවන් ඔයාලගේ phone එකේ screenshot එකක් ගහලා ඒ wallpaper එකත් එක්ක මාව tag කරන්න. besties ඔයාත් ඉතින් අපේ මේ දවස් 60න් ඒ තුනක් ගන්න plan එකේ විදියට හරියට වැඩ කරා නම් අනිවාර්යයෙන්ම ඒ තුනක් ගන්න පුළුවන්. මොකද මම experience එකෙන් කියන්නේ මමත් ඒ හතරක් ගත්තේ හරිම චූටි කාලයක් ඇතුළත. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක කොහොමද useful වුණාද? ඒ වගේම ඔයාලට තව වීඩියෝ suggestions තියෙනවා නම් මොන වගේ දේවල්ද මගෙන් ඔයාලට දැනගන්න ඕනේ, මොන වගේ tipsද කියලා ඒවත් comment කරලා මාත් එක්ක share කරගන්න. ඉතින් මේ ලෝකේ කිසිම දෙයක් බැරි නැහැ. අපිට ඕනම දෙයක් achieve කරගන්න පුළුවන්. අපේ මහන්සිය, කැපවීම, උනන්දුව විතරයි තියෙන්න ඕනේ. ඒ වගේම හොඳ strategy එකකට හොඳ smart විදියට වැඩ කරන කෙනෙක්ට අනිවාර්යයෙන්ම ඕනම දෙයක් achieve කරගන්න පුළුවන්. ඉතින් හැමෝටම මම wish කරනවා ඒ තුනක් ගන්න පුළුවන් වෙන්න, හොඳට මහන්සියලා වැඩ කරන්න ශක්තිය ලැබෙන්න කියලා. So thank you for watching. Bye.